වටවල තේ වලින් ඇඩ් එකක් කරලා තිනවා. ඒකට ගොඩක් අය මම දැක්කා පොඩි මීම්ස් හදලා තිනවා. එයාලගේ හොඳට තිබිච්ච සේල් එක වට ගත්තා. ඒ වෙන දැන්වීමේ තියෙන මෙන්න මෙහෙම එකක්. පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ගෙදරක අම්මයි තාත්තයි දරුවෝ දෙන්නෙක්. පොඩි ළමයා ඉන්නවනේ. පොඩි ළමයා කියන්නේ ඉස්කෝලේ සාමාන්‍ය නිකන් පෙනුමට ඉස්කෝලේ 7-8 වසරේ වගේ ළමයි. ඒ ළමයා ඉන්නේ අම්මා එක්කමයි. ගෙදර සෙල්ලම් කරනකොට අම්මගේ සාරියක් එහෙම ඇඳගෙන නටනවා. එයා ටෙඩියොන්ට එහෙම කැමතියි. කියන්නේ ඒ ළමයාගේ මොකක් හරි වෙනස් ලක්ෂණ ටිකක් තියෙනවා. තාත්තා විරුද්ධයි. තාත්තා පොඩ වෙනස්කම් කරනවා දරුවෝ. ඒක අම්මටනේ දරුවෝ දැනෙන්නේ. එතකොට අම්මා එක දවසක් තාත්තට කියනවා මේ අපේ දරුවෝ අපි ඒගොල්ලෝම තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ හැම දරුවෝම එක වගේ නෑ. මට ඒක මාර දැනුණා. දැන් ඒකේ කමෙන්ට්ස් වල දාලා තියෙනවා. කියන්නේ ඒ ඇඩ් එකට කැමතියි කියලා කවුරු හරි දාලා තිබුණොත් ඒකට දානවා මෙයා ගේ එකෙක් ලෙස්බියන් හරි මොකක් හරි නැත්නම් එකට ඒකේ සමනලෙක් වගේ අදහසක් දෙනවා. මම සමනලෙක් නෙමෙයි. පුතෙක් හදපු තාත්තෙක්. ඒක බලනකොට බුද්ධිමත් නම් මේ සමාජ ගැන නිහතමානීව හැමෝගෙම විවිධත්වයට ගරු කරන ඇස් වලින් බුද්ධියෙන් බලන කෙනෙක් නම් හරි ලස්සනට ඒකේ පේනවා. මොකද ඒ දරුවා ඒ හැඟීම් දැනීම් පුතා අපි දන්නේ නැහෙනි මට නම් තේරෙන්නේ නැහැ. ඒ වගේ ළමයින්ට ආදරේ හිමි වෙන්න ඕනේ. ලොකු පුතා පිරිමි ළමයෙක් විදිහට හැසිරෙන නිසා යාට ප්‍රශ්නයක් නැහැ. අර පිරිමි දරුවා පොඩි පිරිමි දරුවා ටිකක් අර ටෙඩියලා අතපත ගන්න නිසා එතකොට සාරියක් අඳින නිසා ඒ ගති ලක්ෂණ පොඩ්ඩක් වෙනස් නිසා ගෙදර ඇතුළෙත් එයාට ලැබුණේ වෙනස්කම. හරි ලස්සනයි. ඒක තාත්තා ඊට පස්සේ එයාට ආදරය කරලා ටෙඩි එක ආයි ගෙනල්ලා දීලා ඒ පුතාව බදාගන්නේ. එදා ඉඳන් තමයි තාත්තත් එක්ක ඒ පුතා යාළු වෙන්නේ. ඔය ඇඩ් එක දැකලා වෙන කෙනෙක් ඒකට යොමු වෙයි කියලා සමහරු කමෙන්ට්ස් දානවා. ඉතින් එහෙම වෙනවද? මම හිතන්නේ එහෙම වෙයි කියලා. අර කමෙන්ට් වලට උත්තරයක් දෙන්න තියෙනවා. මේ ඇඩ් එකේ ගැටලුවක් නේ. මේක දකින ළමයි මේකට යොමු වෙයි. ඔය කමෙන්ට් එක දාන වැඩිහිටි ඔයාට ඕක තේරෙන්නේ නැතු ඔය ඇඩ් එක ගැන. උඹේ දරුවට ඕක තේරෙයිද බං? ඔය කමෙන්ට් එක දාන කාටවත් මේ ඇඩ් එකේ තියෙන අර්ථය තේරුම් ගන්න බෑ. මේක ලස්සන කතාවක් අන්තිමට කියනවා. කොටු වෙන්න එපා වට වෙන්න කියලා. මාරයි ඒක. කොටු වෙනවා කියන්නේ මගේ අදහස. මම තේරුම් ගත්ත දේ. රාමුවක් ඇතුලේ කොටු වෙලා හිටන්න එපා. ඔය කමෙන්ට්ස් දාන අයට මට කියන්න තියෙන්නේ අපේ අදහස්, අපේ සිතුවිලි හැමෝගෙම එක වගේ නෑ. එහෙම ඉපදෙන අය ඉන්නවා. මේ ඇඩ් එකෙන් දෙන්න හදන ආදර්ශය හොඳයි. මේකෙන් පෙන්වන්නේ මේ ලෝකේ විවිධත්වයක් තියෙනවා, විවිධ මිනිස්සු ඉන්නවා. ඒ විවිධත්වයට අපි ගරු කර යුතුයි.